මම මුලින්ම තෝරගත්තේ 1982 ආපු ගාන හදා. 1982 ආපු පාස් ඉවර MCQ එක. බලමුකෝ මොකද්ද කියන්නේ කියලා. හරස්කඩ වර්ගඵලය 0.01 වර්ග සෙන්ටිමීටර්. වර්ගඵලය දීලා තියෙනවා 0.01 වර්ග සෙන්ටිමීටර්ලු. දිග මීටර 2. දිග මීටර 2. යන්මාපාංක දීලා තියෙනවා 2 වැඩි කිරීම 10 12. අහන්නේ කම්බිය 0.1 මිලිමීටර දිගකින් ඇදීමේදී සිදු කරන කාර්යය. කියන්නේ කම්බියේ දිග වැඩි වීම 0.1 මිලිමීටර. අහන්නේ කරන කාර්යය. ඉතින් කම්බියක දිග වැඩි කරද්දී එයා ගබඩා වෙනවා වික්‍රියා ශක්තියක්. ඒ ගබඩා වෙන වික්‍රියා ශක්තිය කාර්ය ශක්ති ප්‍රමේයට අනුව සිද්ධ කරන කාර්ය. එහෙනම් ඇත්තට මේ කාර්ය කියලා අහන්නේ මොකද්ද? මෙයාගේ සිද්ධ වෙන විභව ශක්තිය වැඩි වීම. ඉතින් විභව ශක්තිය වැඩි වීමක් හොයන්න පුළුවන් සමීකරණ තුනක් මම කිව්වනේ. භාගයක් Fe භාගයක් Ke වර්ග F වර්ග බෙදීම 2යි. බලන්න F ගැන අපි දන්නේම නැහැ. බලයක් ගැන දිනනවා. එහෙනම් අපි බලය නැති සමීකරණයට යන්න. ඕකට යන්න. භාගයක් Ke. දැන් Ke දන්නේ අවුලක් නැහැ. අපි දන්නවා K කියලා කියන්නේ මොකද්ද? K කියන්නේ YA බෙදීම යන්මාපාංකේ දීලා තියෙනවානේ 2 වැඩි කිරීම 10 12යි කියලා. වර්ගඵලය දීලා තියෙනවානේ 0.01 වර්ග සෙන්ටිමීටර කියලා. සෙන්ටි කියන්නේ 10 ඍණ 2 වර්ග සෙන්ටි කියන්නේ 10 ඍණ 4. මෙතන දිගෙන් ආරම්භක දිග කීයද? මීටර 2. 2යි 2යි කැපෙනවා. මෙතන 10 ඍණ ඔක්කොම 6යි. ඒක මේකත් එක්ක සුරු කරා 10 6ක් තමයි එන්නේ. එහෙනම් K දන්නවා 10 6. වතාවක් විතතියේ වර්ග. විතතිය කියන්නේ 0.1 මිලි. මිලි කියන්නේ 10 ඍණ 3නේ. ඒක වර්ග කරා. මෙතන තියෙන 10 ඍණ 4ක් නේ ඔක්කොම. 1 2ෙන් බෙදුවොත් 0.5යි 10 6යි. මෙතන 10 ඍණ 4 වර්ග කරොත් 10 ඍණ 8යි. ඍණ 8යි ධන 6යි අසුරු කරොත් ඍණ 2යි. එතන උත්තරේ වෙන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 3යි ජූල්. කාටක් වයින් අපිට ජූල් පාවිච්චි කරන්න. මේක ගණක් ඇත්තට. ඊළඟට යන්කෝ අපි යමු ඊළඟට 1983 ආපු ගැටලුවට. දිශ මීටර 8ක් සහ යන්මාපාංකය 2 වැඩි කිරීම 10 11ක් වන කුහර සිලින්ඩරාකාර වාහනයේ කුළුණක් ඔන්න ඔච්චර සම්පීඩන භාරයක් යටතේ 0.35 මිලිමීටර ප්‍රමාණයකින් කෙටි වේ. මොනවද කියලා තියෙන්නේ? කුහර සිලින්ඩරාකාර වාහනේ දණ්ඩක්. සිලින්ඩරාකාර වාහනේ දණ්ඩක් ඇතුලේ කුහරයක් තියෙනවා. සිලින්ඩරයක් තියෙනවා. බටයක් වගේ කේස් එකක් නවා කියන්නේ. හරි මේක නේද විශේෂත්වය? ලෝහය අඩංගු වෙන්නේ මම ඔය අඳුරු කරපු වර්ගඵලයේ විතරයි. එහෙනම් ඔයා සමීකරණේ දාද්දි වර්ගඵලයක් අවශ්‍ය වුණොත් ගන්න වෙන්නේ ඔන්න ඔය අඳුරු කරපු කොටසේ වර්ගඵලය. කියනවා මෙයා මත සම්පීඩන භාරයක් දානවා 9.9 වැඩි කිරීම 10.4ක. කියන්නේ මෙයා මත යෙදෙන බලය 9.9 වැඩි කිරීම 10.4යි. 0.35 මිලිමීටර ප්‍රමාණයකින් කෙටි වේ. විතතිය 0.35 මිලිමීටර. අයි දීලා තියෙනවා සිලින්ඩරයේ අභ්‍යන්තර අරය බාහිර අරය වෙන දශමට ගුණයක් නම් බාහිර අරය අභ්‍යන්තර අරය බාහිර අරය වෙන දශමට ගුණයලු. අභ්‍යන්තර අරය සිම්පල් R නම් බාහිර අරය කැපිටල් R නම් කියන්නේ අභ්‍යන්තර අරය බාහිර අරය වගේ දශමට ගුණයක්. දශමටයි. අන්නේ මේ බාහිර අරය කීයද? හරි. අපි සමීකරණ දාමු. දාන්න වෙන්නේ මට මේකනේ. බෙදීමේ සමානයි y බෙදීමේ බලය දීලා තියෙනවා. යන්මාපාංකය දීලා තියෙනවා නේ කොහොම. විතතියක් දීලා තියෙනවා. ආරම්භක දිගත් මම හිතන්නේ දීලා තියෙනවා. එහෙනම් වර්ගඵලය හොයාගන්න. වර්ගඵලය හොයාගත්ත කියන්නේ අපිට අරය පටලවන්න පුළුවන්. එහෙනම් මුලින්ම වර්ගඵලය හොයාගන්නකෝ. වර්ගඵලය උක්ත කරගමු. f බෙදීම y කියලා තමයි එන්නේ. බලය කීයද? 9.9 වැඩි කිරීම 10.4යි. දිග මෙන්න 8යි කියලා දීලා තිබුණේ. යන්මාපාංකය 2 වැඩි කිරීම 10.11යි. විතතිය 0.35 මිලිනේ. මිලි කියන්නේ 10 3. දැන් පොඩ්ඩක් සුළු. මෙතන 10 2යි. මෙතන 10 3යි 10 5යි. ඒ පහ මේකත් එක්ක සුළු කරොත් 10 ධන 6යි. ඒ 6 මේකත් එක්ක සුළු කරොත් යට 10 වර්ගයක් සෙට් වෙනවා. ඒ කුරට ආවතින් 10 2යි. 2යි 8යි කැපුණොත් 4යි. එහෙනම් වර්ගඵලය සඳහා එන්නේ 9.9 වතාවක් 4
බෙදීම 35 වතාවක් 10 ඍණ 2යි වර්ග මීටර. මේ ඔක්කොම කැපිටල් වර්ග මීටරේ. හරි. දැන් වර්ගඵලය කියලා කියන්නේ මෙන්න මේ අඳුරු කරපු කොටසේ වර්ගඵලය. ඔක ගන්නෙ කොහොමද? මේ බාහිර වෘත්තයේ වර්ගඵලයෙන් කුහරයේ වර්ගඵලය අඩු කරා නම් හරි. දැන් වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් ලියා ගන්න බාහිර වෘත්තයේ වර්ගඵලය පයි කැපිටල් R වර්ග. කුහරයේ වර්ගඵලය පයි සිම්පල් R වර්ග. වර්ගඵලය දන්නවනේ මේක. හරි. පස්සේ ආදේශ කරමුකෝ. පයි පොදුයි කැපිටල් R වර්ග අඩු කිරීම. සිම්පල් R කියන්නේ 0.8යි කැපිටල් 0.8යි කැපිටල් R. එයාගේ වර්ගය. 0.8 වර්ග කීයද? 0.6යි 4යි. එකෙන් 0.64ක් ගියොත් 0.36යි R වර්ග. හරි. ලියමුකෝ. වර්ගඵලය මේක. 9.9 වැඩි කිරීම 4 බෙදීම 35 වතාවක් 10 ඍණ 2. පයි කියන්නේ 22 බෙදීම 40. 0.36ක් තියෙනවා. ඕන එක දාගන්න 36 වැඩි කිරීම 10 ඍණ 2යි. R වර්ග. දැන් පොඩ්ඩක් සුළු කරමු. 4ක් 5 35යි. 11 ඒවා 2යි. 11 ඒවා 0.9. දෙකක් 2යි. 10 ඍණ 2ත් කැපෙනවා. 0.9 කියන්නේ 9 බෙදීම 10නේ. නැත්තම් මේ දෙක ගුණ කරොත් මේ 1.8නේ. 1.8. 18 ඒවා නම් 36ට 2යි. 1.8 20යි. හරි ඔක්කොම කැපිලා කියන්නේ. මේ පැත්තේ මුකුත් නැහැ. 1කට 5ක් කියලා සෝරි. 1කට 5ක් තියෙනවා. මෙතන 20යි R වර්ග. R වර්ග උක්ත කරොතින් එන්නේ 1 බෙදීම 100ක්. එහෙනම් R කියන්නේ 1 බෙදීම 10යි. ඒ කියන්නේ 0.1යි මීටර. මීටර 0.1 කියන්නේ සෙන්ටිමීටර 10යි. දැන් නිවැරදි පිළිතුර වෙන්නේ සෙන්ටිමීටර 10 කියලා. බාහිරයේ සෙන්ටිමීටර 10යි. ඒතර අභ්‍යන්තරයේ කීයද? 0.8 වතාවක් සෙන්ටිමීටර 10යි. සෙන්ටිමීටර 8යි. එහෙනම් අභ්‍යන්තරයේ අරය සෙන්ටිමීටර 8යි. බාහිරයේ සෙන්ටිමීටර 10යි. මම තෝරගත්තේ 1984 ආපු ගාන. ස්වාභාවික දිග L වෙච්ච රබර් නලයක එක් කෙළවරකට W බාරක් සම්බන්ධ කර ඇති අතර එහි අනෙක් කෙළවර සිවිලිමට සවි කර ඇත. නලයේ අභ්‍යන්තර සහ බාහිර රයන් පිළිවෙලින් R1 සහ R2 වන අතර රබර් වල යන් මාපාංකය y වේ. R1 සහ R2 වෙනස් නොවේ යයි සැලකූ විට නලයේ ගබඩා වේද ශක්තිය. රබර් පයිප්යක් පෝස්ට් එකක් වගේ එකකින් බාරයක් එල්ලලා තියෙනවා. කලින් යන වගේමයිනේ. ඒකෙත් කුහර සිලින්ඩර් යන්නේ ඒකට. ඒක මත යොදලා තියෙන සම්පීඩක බාරයක් දැන් මෙතන ඇදෙන්නනේ දාලා තියෙන්නේ. එතකොට අභ්‍යන්තර අරය දීලා තියෙන්නේ R1 කියලා. බාහිර අරය දීලා තියෙන්නේ R2 කියලා. එතකොට මෙතෙන්දිත් බලය ක්‍රියාත්මක වෙන වර්ගඵලය විදිහට අපිට ගන්න වෙන්නේ මම ඔන්න නිල් පාටින් අතුරු කරගත්තු කොටස. ඒක මුලින්ම හොයාගෙන ඉමුකෝ. වර්ගඵලය. වර්ගඵලය හොයද්දී බාහිර වෘත්තයේ වර්ගඵලයෙන් අඩු කරන්න වෙනවා අභ්‍යන්තර වෘත්තයේ වර්ගඵලය. කුහරයේ වර්ගඵලය. පයි පොදුයි R2 වර්ග අඩු කිරීම R2 වර්ග. ඔන්න බලය ක්‍රියාත්මක වෙන වර්ගඵලය. මෙයාගෙන් එල්ලලා තියෙන W කියලා භාරයක්. අහන්නේ ගබඩා වෙලා තියෙන ශක්තිය. වික්‍රියා ශක්තිය. වික්‍රියා ශක්තියක් හොයන්න සමීකරණ තුනක් තිබුණා. බලය දන්නවනේ. එහෙනම් බලය තියෙන සමීකරණයකට යන්න. මං හිතන්නේ ලේසිම එක F වර්ග බෙදීම 2යි කීයට යන්නේ එක. දැන් ඒ බරහන්න එපා K කොහොමද දන්නේ නැහැ කියලා. K හොයාගමු. බලය දන්නවනේ කියලාම W කියලා. W වර්ග. බෙදීම දෙවතාවක් K. K හොයාගන්න වෙනවා. K කියන්නේ y බෙදීමයි. y වර්ගඵලය කියන්නේ මේකනේ. පයි වතාවක් R2 වර්ග අඩු කිරීම R2 වර්ග බෙදීම දිග. ඉතින් ඉගෙන ලාත්ස කරන්නේ. පයි y R2 වර්ග අඩු කිරීම R2 වර්ග බෙදීම සිම්පල් දෙක. L යනවා උඩට සුළු වෙද්දි. W වර්ගයයි L. බෙදීම 2යි පයි y R2 වර්ග අඩු කිරීම R2 වර්ග. ඔන්න ඕක තමයි මේ රබර් හෝස් එකේ ගබඩා වෙලා තියෙන ශක්තිය වෙන්නේ. ලේසි ගන්නක් නේ. ටික නෙවෙයි ලේසි අත්තර නැති දෙයක් නෑ. යනවා නිවැරදි පිළිතුර විදිහට අපිට බාර ගන්න වෙන්නේ පස්වෙනි එක. ඊළඟ එකත් බලමුකෝ අපි 1984 ආපු තවත් ගානක්.
සමාන දිග සහ සමාන හරස්කඩ ක්ෂේත්‍රඵල ඇති A හා B කම්බි දෙකක් රූපයේ දැක්වෙන ආකාරයට සම්බන්ධ කර ඇත. A හා B හි යන්මාපාංක පිළිවෙලින් F1 සහ FA සහ FB වේ. B හි නිදහස් කෙළවරින් M ස්කන්ධය එල්වා ඇති නම් A හි විතදිය බෙදීම B විතදිය අනුපාතය. කම්බි කෑලි දෙකක් ශ්‍රේණිගතව හයි කළා. ඒත් ශ්‍රේණිගතව කියන්නේ එකක් පස්සට එකක් හයි කළා. එක්කෙනෙක්ගේ පල්ලෙහෙන් අනිත් එක්කෙනා හයි කළා. මේ බර කැපිටල් MG. අපේ සතුව දත්ත දීලා තියෙනවා. මම දත්ත ටික වෙනම වගුවකම දාගන්නම් පාසු නිසා කම්බි දෙක AB කියනවා සමාන දිග. දෙන්නගේ දිගවල සමාන. සමාන ක්ෂේත්‍රඵල වර්ගඵල සමානයි. යන්මාපාංක පිළිවෙලින් FA සහ FB අපි EA සහ EB කියලා දාගමු. ශ්‍රේණිගත කම්බි දෙක තියෙන විශේෂත්වය තමයි කම්බි දෙකටම දැනෙන බලය සමානයි. මෙයාට දැනෙන බලය FG නම් මෙයාට දැනෙන බලයත් MGම තමයි. ඒකයි විශේෂත්වය. දැන් අපි අර ඔරිජිනල් සමීකරණ ගමුකෝ. F බෙදීමේ සමානයිනේ Y බෙදීමට. අහන්නේ විතතිය නිසා ඒක උක්ත කරගමුකෝ. FL බෙදීම YA. දැන් මම කියනවා මේ දෙන ශ්‍රේණිගතව සෙට් කරලා තියෙන නිසා මේ දෙදෙනාටම දැනෙන බලයන් සමානයි. සමාන දිග දීලා තියෙනවා. සමාන වර්ග බලයක්ක් දීලා තියෙනවා. එහෙනම් ඔයාලට පේන්න ඕනේ විතතිය කියන එක යන්මාපාංකයට ප්‍රතිලෝමයි. අහන්න විතතියින් අතර අනුපාතය ඒක සමාන වෙන්න ඕනේ නේද? යන්මාපාංකයන් අතර අනුපාතය පරස්පරයට. යන්මාපාංකයන් FA සහ FB කියලා දීලා තියෙනවා. එතකොට උත්තරේ වෙන්නේ B බෙදීම FA. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ පළවෙනි එක. 1986 ආපු ගාන මම මෙතන මහතට දානවා. කම්බියක් සඳහා ප්‍රත්‍යාබල වික්‍රියා වක්‍රය මෙහි දැක්වේ. යන්මාපාංකය. බලන්න මොනිය සරල වැඳ ගන්න. සරල රේඛීය කොටසක් යනවා. ඔහම නැවිලා යනවා. මේ සරල රේඛීය කොටස ඉවර වෙන තැන 8 කියලා උත්තරයක් තියෙනවා. මේක Q. ඇත්තටම Q කියන්නේ වික්‍රියාව. ඊ බෙදීමේ. මෙතන තියෙනවා 10/4යි කියලා. එතකොට ඒක ප්‍රත්‍යාබලය වෙන්න ඕනේ බෙදීමේ වෙන්න ඕනේ. මෙතනට අදාළ කණ්ඩාංක වෙන්නේ 16යි. 16යි. එහෙනම් 10/7යි කියලා දීලා තියෙනවා. 10/7. අන්න යන්මාපාංකය. අපි දන්නවා F බෙදීම A සමානයි Y E බෙදීම L. දැන් විස්තර ගහලා තියෙන්නේ වික්‍රියාව x අක්ෂයට දාලා ප්‍රත්‍යාබලය y අක්ෂයට දාලා. එහෙනම් y සමානයි mx ආකාරයේ ප්‍රස්ථාරයක් එන්න ඕනේ මේ දක්වා. සමානුපාත සීමාව දක්වා. ඒ විතරක් නෙවෙයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමාන වෙන්න ඕන යන්මාපාංකයට. ඉතින් අහන්නේ අනුක්‍රමණය යන්මාපාංකය. එහෙනම් අපි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයලා තිබුණා. හරි. එහෙනම් යන්මාපාංක කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. අනුක්‍රමණය කියන්නේ y කණ්ඩායක වෙනස බෙදීම x කණ්ඩායක වෙනස. y කණ්ඩායක වෙනස වෙන්නේ 16 වැඩි කිරීම 10/7යි. x කණ්ඩායක වෙනස වෙන්නේ 8 වැඩි කිරීම 10/4යි. 16 8න් බෙදුවොත් 2යි 7යි 4යි 11 10 11 වැඩි කිරීම 10 11යි කියලා තමයි උත්තරයක්. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ දෙවැනි එක. 1987 ආපු ගැටලු. සහ y කම්බි දෙකක් එකම ද්‍රව්‍යයෙන් සාදා ඇත. හොඳම දේ තමයි වගුවක දාගන්න. එකම ද්‍රව්‍යයෙන් සාදා ඇත. අනේ එකම ද්‍රව්‍යයෙන් හදනවා නම් යන්මාපාංක එකමයි. x විස්කම්භයෙන් y හි විස්කම්භයෙන් 3 ගුණයක්. මෙයාගේ විස්කම්භය d නම් මෙයාගේ විස්කම්භය 3යි d. අනේ විස්කම්භයන් 3 ගුණය නම් අරයත් 3 ගුණයක් නේද? x දිග y දිග වෙන 2 ගුණයක්. x දිග y දිග වෙන 2 ගුණයක්. මේක එල්ලම් මේක 2යි. ප්‍රත්‍යස්ත සීමාව නොඑක් වනසේ කම්බි දෙකට එක ආතතිය යෙදූ විට යොදන්නේ එක ආතතියක් ලුනේ. එහෙනම් දෙන්නටම ඇතිවන බලය සමානයි. F කියලා ගත්තා. අන්නේ විතතීන් අතර අනුපාතය. අපි දන්නවා F බෙදීමේ සමානයිනේ y e බෙදීමට. මේකේ විතතිය උක්ත කරොත් වෙන්නේ FL බෙදීම YA නේ. බලන්න එකම ආතතිය යොදන්නේ
එකම දිග නෑ. එක දිග නෑ. හරි. යන් මාපාංකෙත් එකමයි. එහෙනම් විතතිය කියන කණුලෝමයි දිග බෙදීම වර්ගඵලය. එහෙනම් විතතීන් අතර අනුපාතය ගනිද්දී ඒක අපි x බෙදීම y කියලා දාමුකෝ. දිග බෙදීම වර්ගඵලය. හරි. lx බෙදීම ax. මහ බෙදීම ly බෙදීම ay. දිග බලනම් කෙලිම දීලා තියෙනවා. මෙයාගේ 2l මෙයාගේ l. 2l මෙයාගේ l. වර්ගඵලය වාගන්න. වර්ගඵලය කියන්නේ පයි r වර්ගනේ. පයි වතාවක් අරය කීයද? 3i r. එයාක වර්ග කරොත් 9i r වර්ග. මෙයාගේ පයි r වර්ග. එච්චරයි. දැන් කැපෙනවා පයි අකුර කැපෙනවා. l කැපෙනවා. r වර්ගත් කැපෙනවා. එහෙනම් විතතීන අතර අනුපාතය ගනිද්දී උඩ ඉතුරු වෙනවා 2 බෙදීම 9ක් යට මොකුත් නැහැ. එහෙනම් උත්තරේ වෙන්නේ 2 බෙදීම 9. විතතීන අතර අනුපාතය 2 බෙදීම 9ට සමානයි. පොඩි ගණන්. ආයෙත් බලමු. 1988 ගාන. 1988 ආපු ගාන. මොකක්ද දෙක කියන්නේ? එකම ද්‍රව්‍යයෙන් සාදා ඇතිලු. එහෙනම් යන්මාපාංකයන් සමානයි. සමාන දිගකින් යොත් LL. විස්කම්භයන්ගේ අනුපාතය 4යි. එහෙනම් මේක 4යි D නම් මේක D. එහෙනම් අරය මේකෙන් භාගෙනේ. මේක R නම් මේක 4යි Rම තමයි. වර්ගඵලයක් ලියාගමු. මේක πr වර්ග. මේක π වතාවක් 4යි R ගේ වර්ගනේ. 16යි වර්ග. සිහින් කම්බියේ දෙන ලද භාරයක් යටතේ. දෙන ලද භාරයක් යටතේ කියන්නේ දෙදෙනා මත වේදෙන බලය සමානයි. සිහින් කම්බියේ විතතිය බෙදීම ඝන කම්බියේ විතතිය. දැන් සිහින් කම්බියේ කියලා කියන්නේ මොකද්ද? මේක නේද? අර අඩු එක වර්ගඵලය අඩු එක. ඒක මං e1 කියලා ගන්නම්. මේක මං e2 කියලා ගන්නම්. අහන්නේ e1 බෙදීම e2 අනුපාතය. විතතිය සඳහා ප්‍රකාශනයක් ගමුකෝ. මේකම ලියා ගන්නම් මං ඉතින් e සමානයි fl බෙදීම ya. යන් මාපාංකයන් සමානයි. දෙන ලද භාරයක් කතාවක් නිසා f සමානයි. දිගවලුත් සමානයි. එහෙනම් විතතීන් අතර අනුපාතය වර්ගඵලයන් අතර අනුපාතය පරස්පරයට සමයි. එහෙනම් e1 බෙදීම e2 සමාන වෙන්නේ වර්ගඵලයන් අතර අනුපාතය පරස්පරයට. a2 බෙදීම a1. a2 කියන්නේ මේක 16යි πr වර්ග. a1 කියන්නේ මේක πr වර්ග. උත්තරේ වෙන්නේ 16. විතතීන අතර අනුපාතය 16. බලමු 1990 ගාන 1990. L1 දිගති AB දණ්ඩ L2 දිගති BC දණ්ඩකට සම්බන්ධ කරලා තියෙනවා. දණ්ඩු දෙකක් තියෙනවා AB සහ BC කියලා. අපි ටික දාගමු වගුවම AB සහ BC. L1 මේක L2 ලු. සංයුක්ත ගන්න F අචල ඇදීමේ බලයකට යටත් කළා තියෙනවා. එහෙනම් මෙතෙන්ට F කියලා බලයක් දැම්මොත් මෙයාගේ ඇතිවන ආතතියත් F මෙයාගේ ඇතිවන ආතතියත් F. එහෙනම් කම්බි දෙකටම දැනෙන බලයන් සමානයි. අණු දෙකට නැත්තේ සර්ව සම ක්ෂේත්‍ර වර්ගඵලයක් ලු. වර්ගඵල සමානයි. AB දණ්ඩ සාදා ඇති ද්‍රව්‍ය යන්මාපාංකය YAB බෙදීම BC දණ්ඩ සාදා ඇති ද්‍රව්‍ය යන්මාපාංකය අතර අනුපාතය 2:3යිලු. එහෙනම් මේක 2y කියලා ගත්තොත් මේක 3y වෙනවා. අහන්නේ මොකද්ද? විතතීන් සමාන වෙන්න ඕනෙලු. මේක E1 කියලා ගමු මේක E2 කියලා ගමු. හරි. බලමුකෝ මොකක් හරි ගේමක් ගහගන්න. සමීකරණය ඕකයි. F බෙදීමේ සමානයි YE බෙදීම විතතිය උක්ත කරොත් එන්නේ FL බෙදීම YA. කියලා තියෙන්නේ වර්ගඵලයන් සමානයි බල සමානයි එච්චරයි. එහෙනම් විතතිය කියන එක අනුලෝමයි L බෙදීම y ට. විතතිය දෙක සමාන වෙන්න ඕනේ. විතතීන් සමාන වෙන්න නම් ඊක සහ ඊ දෙක සමාන වෙන්න නම් දිග බෙදීම යන්මාපාංක කියන අනුපාත සමාන වෙන්න. මෙයාගේ දිග කීයද? L1. යන්මාපාංක කීයද? 2y. සමාන වෙන්න ඕනේ. මෙයාගේ දිග කීයද? L2. යන්මාපාංක කීයද? 3y. ඔන්න y කපන්න.
හැම උත්තරයකම තියෙන L එක උක්ත කරලානේ. එහෙනම් අපි උක්ත කරගමු. දෙක දාන්න මේ පැත්තට. දෙක බෙදීම 3යි L2. ඔන්න ඔහොම. ඉතින් විතදීන් දෙක සමාන වෙන්නේ. එහෙනම් නිවැරදි උත්තරය වෙන්නේ 2. 1996 ගාන බලමු. ආරම්භක දිග L සහ හරස්කඩ වර්ගඵල A වන කම්බියක එක් කෙලවරක් සෙවිලිම කොට සවි කොට රූපය දැක්වෙන පරිදි අනෙක් කෙලවට W භාරයක් එල්ලලා තියලු. කම්බියේ භාරය අඩකින් අඩු කළ විට විදතිය L බෙදීම 10 දිගකින් අඩු වන බව සොයා ගන්නා ලද. යන්මාපාංකය තමයි එන. කම්බියක් තියනවලු එයා මත W කියලා භාරයක් දාද්දී එයාගේ විදතිය දන්නේ නැහැ. කියමු. භාරය අඩකින් අඩු කරාලු. එහෙනම් දැන් දාන්නේ W බෙදීම 2. එතකොට විතතිය L බෙදීම 10කින් අඩු වුණාලු. එහෙනම් දැන් විතතිය වෙන්නේ කලින් විතතිය අඩු කිරීම L බෙදීම 10. අන්න යන්මා පාක්කය. හරි මොකක් හරි ගේමක් ගහමුකෝ. වර්ගඵල එහෙමත් දීලා තියෙනවනේ. හරි බලමු. අපි සමීකරණ ලියාගමුකෝ. F බෙදීම A සමානයි y e බෙදීම L. මම මේක විතතිය උක්ත කරලම ලියා ගන්නම්. FL බෙදීම y a. මම පළවෙනි කම්බියේ විතතිය සඳහා පළවෙනි අවස්ථාවේ විතතිය සඳහා ප්‍රකාශනයක් ලියා ගන්නම්. බලය W දිග සිම්පල් L එහෙමනේ දීලා තියෙන්නේ. ජන්මාපාංකය දන්නේ නැහැ. වර්ගඵලය A. දෙවැනි අවස්ථාවේ විතතිය සඳහා ප්‍රකාශනයක් ලියාගත්තොත් E ඍණ L බෙදීම 10යි. බලය W බෙදීම 2යි. දිග Lමයි. ජන්මාපාංකය Yමයි වර්ගඵලය A. දැන් සිම්පල් E කියන්නේ මම අතින් දාගත්තු ඉලක්කමක්නේ සංකේතයක්නේ. ඒක අවසාන උත්තරේ තියන්න බෑනේ. එහෙනම් E අයින් කරමු. E අයින් කරන්න නම් මේකෙන් මේක අඩු කරා නම් හරියි. එහෙනම් මේක අපේ එක සමීකරණ කියලා ගමු. දෙක සමීකරණ කියලා. එකෙන් එක අඩු කරමු. E ගෙන් අඩු කරමු. E ඍණ L බෙදීම 10. සමානයි WL බෙදීම YA අඩු කිරීම WL බෙදීම 2යි YA. E අකුර අයින් වෙලා යනවා. ඍණ ධන වෙනවා L බෙදීම 10. මේකෙන් මේක අඩු කරොත් එන්නේ WL බෙදීම 2යි YA. L අකුරත් කැපිලා යනවා නේ. L අකුරත් කැපෙනවා. මේකත් කැපෙනවා 5යි කියලා. අහන්නේ යන්මාපාංකයනේ. උත්තර කරලා තියන්නේ. යන්මාපාංකය උත්තර කරොත් 5 මේ පැත්තට යනවා 5යි W බෙදීම A. 5යි W බෙදීම A. ඒතර නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි එක. 3. 98 ගානක් බලමු. 1998. මිනිස් අස්ථි සෑදියෙන් ද්‍රව්‍යයේ යන්මාපාංකය 10 10ක් වේ. සම්පීඩන වික්‍රියාව 101 ඉක්ම වූ විට මේවා බිඳී යයි. දැන් උඩරිම තැලෙන්න පුළුවන් ආරම්භක දිගේ 101ක් විතරයි. හරස්කඩ වර්ගඵලය දීලා තියෙන උඩරිම භාරය. බෙදීම A සමානයි YE බෙදීම L. උඩරිම භාරයක් යහන්නේ F. Y A වතාවක් වික්‍රියාව. යන්මාපාංකය දීලා තියෙනවා 10 10යි. වර්ගඵලය දීලා තියෙනවා 3 වැඩි කිරීම 10 රින 4යි. වික්‍රියාව සෙට් වෙන්න පුළුවන් 101යිනේ. එක බෙදීම 100. 100 කියන්නේ එක බෙදීම 100. මේ මෙතන දෙකක් තියෙනවා 10 8යි. ඒ 8 මේකත් එක්ක ගුණ කරොත් 10 4යි. එහෙනම් අස්තියක් මත යෙදෙන්න පුළුවන් උපරිම බලය 3000යි. නෙවෙයි 30000යි නෙවෙයි. 3 වැඩි කිරීම 10 4. පොඩි ගානකට සමට්ටක් ගාලා හදලා දෙන්න. 1999. ප්‍රත්‍යස්ත තන්තුවක ආතතිය නිව්ටන් 3 වෙන විට දිග සෙන්ටිමීටර් 30යි. ආතතිය නිව්ටන් 4 වෙන විට දිග 32යි. ආතතිය 7 දක්වා වැඩි කළ විට එහි දිග වන්නේ 1999. කියන්නේ නිව්ටන් බලය දාලා නැතිකොට දිග කීයද දන්නේ නැහැ. සම්පත මේ ස්වාභාවික දිග කීයද කියලා දන්නේ නැහැ. නිව්ටන් 3ක් දැම්මට පස්සේ දිග 30යිලු. නිව්ටන් 3ක් දැම්මට පස්සේ දිග 30යි. එතකොට මෙයාගේ ස්වාභාවික දිග L නම් දැන් දිග 30යි. නිව්ටන් 4ක් දාදී දිග 32යි. 4ක් දාදී 32යි. එතකොට දිග වෙන්නේ 32යි. අහන්නේ නිව්ටන් 7ක් දාදී දිග කීයද? 7ක් දාදී දිග L කියලා ගන්න.
මෙතනදී විතතිය වෙන්නේ මොකද? 30 ඍණ L. විතතිය වෙන්නේ 30 ඍණ L. මෙතනදී විතතිය වෙන්නේ 32 ඍණ L. මෙතනදී විතතිය වෙන්නේ L ඍණ සිම්පල් L. අපි දන්නවා හුක්ගේ නියමයෙන් හදුවොත් බලය සමානයිනේ Ke ඊට. දැන් බලය අනුලෝමයි විතතියට. පළවෙනි සැරේ බලය 3යි. විතතිය කීයද? 30 ඍණ L. දෙවෙනි සැරේ බලය 4යි. විතතිය කීයද? 32 ඍණ L. මේ දෙකෙන් මොකක් හරි සෙල්ලමක් දාලා වාට සිම්පල් L හොයන්න පුළුවන්. ඇත්තටම සෙල්ලමක් දානවා කියලා කියන්නේ ওই දෙක බෙදන්නයි තියෙන්නේ. බෙදමුකෝ පළවෙනි එක දෙකෙන්. එක බෙදීම දෙක. 3 බෙදීම 4යි. සමානයි 30 ඍණ L බෙදීම 32 ඍණ L. පොඩ්ඩක් සුළු කරමුකෝ. 32 3ක් 60 96යි. ඍණ 3යි L. 120යි. ඍණ 4යි L. මේක මේ පැත්තට ආවොත් ධන 4යි L වෙනවා. 4යි L ගෙන් 3යි L ගියොත් L 120න් 96 කියොත් 24යි. එහෙනම් ස්වාභාවික දිග වෙන සෙන්ටිමීටර් 24යි. හරි යහන්නේ. නිව්ටන් 7ක් දාද්දි අවසාන දිගනේ. ඒකට ප්‍රකාශනයක් ලියමු. බලය 7යි. විතතිය කීයද? කැපිටල් L ට සිම්පල් L. ආන්න මගේ 3. බෙදන්න වෙන මොකක් හරි එක්කනේ. මේකයි බෙදමුකෝ. 3 බෙදමු එකකින්. 3 බෙදීම 1. මත බෙදීම 3. සමානයි කැපිටල් L ඍණ සිම්පල් L. සිම්පල් L කියන්නේ 24යි. 30 ඍණ 24 6යි. 3 වරක් 2යි. දෙවරක් 7 14යි. 14යි 24යි කියන්නේ 38යි සෙන්ටිමීටර්. එහෙනම් නිව්ටන් 7ක් යදුවට පස්සේ කම්බියේ දිග සෙට් වෙන්නේ සෙන්ටිමීටර් 38කට. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ දෙවැනි එක. ඊළඟට 1999 ආපු අනිත් ගාන. 1999 අවුරුද්දේ ගණන් දෙකක් ඇවිත්. 1999. මේක එල්සා හරස්කඩ වර්ගඵලයේ ඒ වෙච්ච ලෝහ කම්පියක එක කෙලවරක් සිවිලි කරලා සෙට් කරලාලු. දිග L වර්ගඵලය A. තුන නියතයේ K වෙන සහැල්ලු තුනකට සෙට් කරලාලු. හරි. නිදහස් කෙලවරෙන් M ස්කන්ධයක් ඉල්ලුවට පස්සේ විතර කීයද කියලා යන්න. කම්බිය යන්මාපාංක සිම්පල් y. එක y. විතතිය කීයද කියලා යන්න. තර්කය මේකයි. ශ්‍රේණිගතයිනේ. මෙයාට දැනෙන බලය mg නම් මෙයාට දැනෙන බලයත් mg. මෙයාගේ විතතිය e1 නම් මෙයාගේ විතතිය e2. එතන මුළු විතතිය කියලා කියන්නේ ඒකනේ අහන්නේ. මුළු විතතිය කියලා කියන්නේ e1 ධන e2. හරි. e1 F සමානයි ke වලින් ගන්න. විතතිය කියන්නේ බලය බෙදීම බල නියතය. බලය mg බල නියතය k e2 එකත් එහෙම ලියන්න පුළුවන්. බලය mg මයි. බල නියතය දන්නේ නැහැ. හොයාගන්න. k සමානයි ya බෙදීම l. ya බෙදීම l. සුළු කරන්න පොඩ්ඩක්. mg පොදුයි. එක යට k ධන එක යට ya බෙදීම l ආයෙල් එන උඩ. ඔන්න මුළු විතතිය. mg කතාවක් l බෙදීම ya ධන එක ධන එක යට k. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි එක. බලමුකෝ. එක් කෙලවරක් අචලව සවි කර ඇති දිග L වෙච්ච ඒකාකාර කම්බියක අනෙක් කෙලවර M ස්කන්ධයක් එල් වූ විට කම්බියෙහි සමානුපාත සීමාව අත් කරගන්න. සමානුපාත සීමාව කියන්නේ මොකක්ද? මේ 2000 ගානේ මම නේ. සමානුපාත සීමාව කිව්වේ ඔය ප්‍රත්‍යාබලයත් එක්ක වික්‍රියාව වෙනස් වෙන හැටි අදින ප්‍රස්ථාරයේ සරල රේඛීය ප්‍රස්ථාරය ඉවර වෙන තැන. මම අර P වලින් සංකේතවත් කරා. M ස්කන්ධයක් එල්ලුවට පස්සේ කෙලින්ම දෙන්න එනවලු. එම කම්බියේම භාගක දිගක් පාවිච්චි කරොත් සමානුපාත සීමාව සඳහා එල්ලිය යුතු ස්කන්ධය දිග භාගයක් කරොත් සමානුපාත සීමාව වෙනස් වෙනවද නැද්ද කියලා වෙනස් වෙනව නම් ඒක කීයද කියලා මතකද මම තියදී මතක් කරද්දි කිව්වා කම්බියක සමානුපාත සීමාව කියලා කියන්නේ ද්‍රව්‍ය කම්බිය හදලා තියෙන ද්‍රව්‍ය වර්ගෙ මොකද අදාපෝතේ ඉතින් එකම කම්බියක් දෙකට කැපුවා කියලා යකඩ කම්බියක් දෙකට කැපුවා කියලා කෑලි දෙක පිත්තල වෙන්නේ යකඩමනේ එහෙනම් පොඩි කෑලි දෙකේ සමානුපාත සීමාව ආරම්භක කම්බියේ සමානුපාත සීමාවම තමයි. දැන් නිවැරදි උත්තරය වෙන්නේ
කියමු.